මම මේ කතාව කියලා නෑ මිස එක කියන්නේ මම පන්සලත් මම බෞද්ධයෙක් හැටියට මම ඒක ගොඩක් ඒක පිළිපදින කෙනෙක්. මම ඒක හරි විශ්වාසයෙන් කරන ඒ බෞද්ධ දර්ශනය. ඉතින් මම එතෙන්දි මම සමහරක් වෙලාව මම පොඩි කාලේ අපේ ගෙදර පිටිපස්සේ තියෙන ජයසුමනාරාම පන්සල තාප්පෙන් තියෙන. ඉතින් මම සෙල්ලම් කරනකොට හාමුදුරුවෝ අපේ වත්තේ ක්‍රිකට් ගහනකොට ලොකු හාමුදුරුවෝ බනිනවා මට හරියට. සෝමාලෝක හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ කෙනෙක් හිටියේ. මොකද මම වහලුඩ වල නගිනවා. බෝල ගන්න. හාමුදුරුවෝ පන්නනවා මට. ඉතින් මම ඉතින් ඔය ක්‍රිකට් ගහනකොට අම්මා කොහොම හරි එක්කරන් ගිහිල්ලා පිරිත් නූල බඳිනවා. මැච් වලට ඉස්සෙල්ලා ඒ පන්සලේ බෝධි පූජාව කරනවා අම්මා. ඉතින් මං ඒ නූල කියන එක මට හිතුණා මේකට ඒ පිරිත් කියපු ඒ වයිබ් එක මේ නූලේ තියෙනවා කියන එක මට දැනෙනවා. ඒ ශක්තිය. ඉතින් මං කොයි වෙලේකවත් මම මේක මගේ එකක් කිලුටු වෙන්නේ නැහැ. මං හැමදාම මේව ක්ලීන් කරනවා. සමහරව කියනවා වරු 3යි කියනවා. මගේ ළඟ එහෙම එකක් නැහැ. මගේ විශ්වාසය ඒක මගේ හිතේ හිතුනොත් දැන් මේක ගලවලා අනිත් එක මම යන තැනක පිරිත් නූල් අරගෙන යන්නේ නිසා. මම පිරිත් පන්දුවක්ම අරන් යන්නේ. මම ගල්කිස්සේ ගෙදරක නැවතිලා හිටියා අවුරුදු 10ක්. මම ලෝක කුසලානේ දින්නකම් මෙතන හිටියේ. මම එතන ඉස්සරහා තිබුණ වට්ටරපල මේ උසාවිය හැපතේ පන්සල. වලේ පන්සල කියලා. ওই පන්සල ඉතින් කවුරුද යන්නේ නැහැ. 89 90 වගේ මං ගිහලා පන්සලේ වාඩි වෙලා ඉන්නවා. හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරු ඇවිල්ලා ඔව් අයි මහත්තයෝ කියලා මං කොහොමද නිකම් වඳින්න ආවේ කියලා. හාමුදුරු මට කතා කරන් ගිහිල්ලා හාමුදුරුවෝ මට නූලක් අල්ලන්න කියලා ඒ නූල් තුනක් අරන් මෙහෙම ලස්සනට ගොතනවා. එයා ගොතලා ලස්සනට මම මේ කතාව කියලා නෑ මිස එක කියන්නේ. එයා ගොතලා එයා පිරිත් කරලා මට කිව්වා මහත්තයා මේක බඳින්න කිව්වා. පොටවල් ගොතලා 6ක් විතර බඳිනවා. ඒක තමයි අර ගොඩාක් මහතට තියෙන නිසා. එයා ඒක ලස්සනට ගොතනවා. මට ඒක නැතුව බැරි වුණා. මම ඒ පන්සලට හැමදාම යන්න පටන් ගත්තා. මම වර්ල්ඩ් කප් එක දිනන්න ඕන මෙන්න. ඒ කියන්නේ එතකොටත් මම එතන ඉඳලා යනවා. ඒ කට්ටිය අඳුරන්නේ නැහැ මාව ඒ කාලෙදී. ඉතින් මම හැමදාම අවසට යනවා. හාමුදුරුවෝ දෙනවා මට නූල් ටික. හාමුදුරුවෝ අපවත් වෙනකම්ම මේක හැදුවා ලස්සන. හැබැයි හාමුදුරුවෝ අපවත් වෙනකොට අනිත් හාමුදුරුන්ට කියලා දුන්න මේ මහත්තයට මේක ගොතන්නේ මෙහෙමයි කියලා කියලා දුන්නා. අදටත් ඒ හාමුදුරුවෝ මං කොහේ හරි යනකොට එන්ලොප් එකකට පිරිත් නූල් ටික හදලා ගොතලා මට තියෙනවා මං ගිහලා ගන්න. ඉතින් හාමුදුරුවෝ අපවත් වුණාට ඒ පන්සලේ කරන ක්‍රියාදාමය මේ මොහොත වෙනකනොත් ඒ වැඩේ උපරිමයෙන්ම ලස්සනට ගොතලා මට දෙනවා ඒ පන්සලේ හාමුදුරුවෝ. එලිපත්ත ටීවී